අයිබෝන් අද අපි කතා කරන්න යන්නේ ඉතිහාසයේ යෝජනා වෙච්ච හරිම අමුතු අහලවත් නැති විදිහේ අවිසංකල්පයක් ගැන. ඇත්තටම මේක අහද්දි විහිළුවක් වගේ තමයි හිතෙන්නේ. හැබැයි පුදුමේ කියන්නේ මේක ඇත්තටම බොහොම බැරෑරුම් විදිහට සාකච්ඡා වෙච්ච දෙයක්. පොඩ්ඩක් හිතලා බලන්න සටන් බිමක ඉන්න සතුරු සොල්දාදුවෝ එකිනෙකා එක්ක සටන් කරන එක පැත්තක තියලා එකිනෙකාට ආකර්ෂණය වෙන්න පටන් ගත්තොත් කොහොමද ඒද? ඇත්තටම ආයුධයකට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයිද? මේක නිකම් හිතලුවක් නෙවෙයි 1994 අවුරුද්දේ මේ වගේ අදහසක් හරිම බැරෑරුම් විදිහට යෝජනා වුණා. හරි. එහෙනම් අපි මේ කතාවේ ගැඹුරටම ගිහින් බලමු. ඔව් මේ කතාව පටන් ගන්නේ 1994 යෝජනාවකින්. එහෙනම් අපි බලමු රහස්‍යභාවයෙන් නිදහස් කරපු මේ ලේඛනේ ඇත්තටම මොනවද තිබුණේ කියලා. ඉතින් මේ අදහස එන්නේ කාගෙන්ද? ඇමරිකානු ගුවන් හමුදාවට අයිති රයිට් පර්යේෂණාගාරයෙන්. ඒ 1994 දී එයාලා ඉල්ලීමක් කරලා තියෙනවා අරමුදල් ඉල්ලලා. මොකදද? මාරාන්තික නොවන, ඒ කියන්නේ මරණය ගේන්නේ නැති රසායනික අවියක් හදන්න. අරමුණ හොඳයි වගේ පෙනුනට ඒකට යෝජනා කරපු ක්‍රමය තමයි හරිම පුදුම සහගත. හරි. දැන් අපි මේ කතාවේ රසවත්ම හරියට මේ අමුතුම න්‍යාය කොහොමද ක්‍රියාත්මක වෙන්න තිබුණේ? බලමුකෝ මේක කොහොමද වැඩ කරන සැලසුම් කරලා තිබ්බද කියලා. මේ සංකල්පය හරියටම තේරුම් ගන්න නම් අපි මේ වචනේ ගන්න දැනගන්නම ඕන. ඇෆ්‍රොඩිසියක්. ඒ කියන්නේ ලිංගික ආශාවන් වඩවන රසායනික ද්‍රව්‍යයක්. ඉතින් මේ හදන්න ගිය ආයුධයේ ප්‍රධානම සංඝටකය වෙන්න තිබුණේ මෙන්න මේකයි. දැන් බලමු මේක පිටිපස්සේ තිබුණු අමුතු තර්කය මොකක්ද කියලා. පියවර අංක 1 ප්‍රබල ඇෆ්‍රොඩිසියක් එකක් අරගෙන සතුරු හමුදාව උඩට ඉසිනවා. ඊළඟට එයාලා බලාපොරොත්තු වුණේ මේකෙන් පැතිරුණු සමලිංගික හැසිරීම් ඇති වෙයි කියලා. තුන්වෙනි පියවර විදියට මේක නිසා හමුදාවේ චිත්ත ධෛර්යය, ඒ කියන්නේ මොරල් එක සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. අවසාන ප්‍රතිඵලය සතුරාට සටන් කරන්න තියෙන හැකියාව නැත්තරම නැති වෙනවා. ඇත්තරම හිතා ගන්නත් අමාරුයි නේද මේ වගේ දෙයක්? ඉතින් මෙතන ප්‍රධානම ඉලක්කය උනේ සතුරන්ව මරලා දාන එක නෙවෙයි. ඒ වෙනුවට එයාලගේ අවධානය සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට යොමු කරවලා සටන් කිරීමේ හැකියාව අඩපණ කරන එක. මේක මාරාන්තික නොවන උපක්‍රමයක් විදිහට තමයි යාලා දැක්කේ. හොඳයි. ඉතින් මේ පුදුම සහගත අදහසට ඇත්තටම මොකද වුනේ? අපි දැන් කතාවේ ඒ පැත්තට හැරෙන් බලන්න. ඇත්තම කතාව තමයි මේක යෝජනාවක් විදිහටම නතර වුණා. මේක කවදාවත් ක්‍රියාකාරී සංවර්ධන අධ්‍යයනයකට ගියේ නෑ. මේ අදහස් එළියට ආවට පස්සේ ලෝකේ පුරාම මිනිස්සු මේකට hina වුණා. ඒක ඉතින් පුදුමෙකුත් නෙවෙයි. මේකේ තියෙන තවත් රසවත්ම කාරණයක් තමයි මේ ලේඛනයේ තිබුණු එකම අමුතු අදහස මේක විතරක්ම නෙවෙයි. හිතන්නකෝ දුර්ගන්ධ හුස්ම බෝම්බයක්. ඒ කියන්නේ කටගඳ ගස්සන බෝම්බයක්. ඊට අමතරව අදෝවාත බෝම්බ වගේ අදහසුත් මේකේ තිබිලා තියෙනවා. ඉතින් හිතා ගන්න පුළුවන් නේද? ඒ කාලේ මේ පරීක්ෂණාගාරවල මොන වගේ අමුතු සාකච්ඡා යන්නේ නැද්ද කියලා. එතකොට ඇයි අපි මේ වගේ හාස්‍යජනක කතාවක් ගැන කතා කරන්නේ? ඇත්තටම මේ කතාව වැදගත් වෙන්නේ ඇයි? මෙන්න මේකයි මේකෙන් අපිට ගන්න තියෙන වැදගත්ම පාඩම. නව සොයා ගැනීම වලට යන පාර හැමතිස්සෙම සුමට නැහැ. ඒ ගමන අමුතු අසාර්ථක සමහර වෙලාවට විහිළුසහගත අදහස් වලින් පිරීලා තියෙන පුළුවන්. හැම අදහසක්ම සාර්ථක වෙන්නේ නැති වුණාට ඒ හැම අදහසක්ම නිර්මාණශීලී ක්‍රියාවලියේ වැදගත් කොටසක්. ඉතින් අවසාන වශයෙන් හිතන්න තියෙන තීරණාත්මක කාරණේ තමයි මේක එකම එක විශිෂ්ට සාර්ථක අදහසක් හොයාගන්න මේ වගේ හාස්‍යජනක අසාර්ථක අදහස් කීයක් නම් අවශ්‍ය වෙනවද? ඒ ගැන හිතන්න යමක් ඉතුරු කරමින් අපි අදට සමුගන්නවා